කරපුනේ නෑ නේ වැටලා තියෙනවද කවුරු හරි? ඔව් මතෙන් තමයි වැටුණා. මංගල යන්නේ. හා අත්ති කරන්නේ තු දුවන්නේ නැතුව ඉන්න. මංගල යන්නේ හා. උඩෙන් සතර සත් ගව්වක් බැඳියන් වටෙන් සතර සත් ගව්වක් බැඳියන් බිමෙන් අතරත් ගව්වක් බැඳියන් බුද්ධානෙන්නේ භූමිය බැඳියන් කියලා ඔය කවිය කියලා ගියොත් සතෙක් සීපාවේ කඩියක්වත් කට ගන්න. ඒක හිතේ තියන යන්නේ මම. නමුත් ඔය කියලා කපුල් දෙක පැත්තව තු ගාල් තුන් පාරක් කියලා ගන්න. සතෙක් සර්පෙක්වත් මතක වුණා කවිය. ඒ කියන්නේ සද්ද කරන්නේ නැතුව ෂේප් එක යන්න ඕනේ නේ. කානේ. රතින් වැඩකුත් නෑ නේ. ආන් බාගෙන ඉන්න තැන් වලට මේ අපි ඇවිල්ලා උඹ පන්නන්න අර. මයිලා ගෝනා දන ගපලා අදින ගොත වයිලා ගෝනා පෙන්නයි පස්සේ හොල්ලට පස්සේ ගෙන එකන බලන්න පිළියම්කෝ යන්නේ යා නේද අලිද කුඩිය පැටව ඉතින් තාන්තන් අයියා මෙච්චර වැඩි උසේ පැටියයි ඉන්න තමයි ඒ වෙලාවට මේක උඩ අම්බෝ දෙකක් වෙනවා කට්ටිය ගෑල්ලම පිළිම ක්‍රමයි ඒ කෑ ගහලා රූපය වෙන්නද එහෙනම් ඌත් බය වුණා කෑ ගහන ගලේ වැදුනා නෙත් මේක දුවන කී ගැම්මට හරි අර ගලේ කෑ ගහන්න පස්සේ බැලුවා මම ඔක්කොම ගාඩිය වුණා මට ඒ වෙලාවට තමයි කිහිලා තිබුණා ඒ මෙතන මේ බලන්නකෝ ඔව් ළඟ ළඟනේ අලියා මෙතන
මෙහෙම එන්න හදනවා. මෙහෙම එන්න හදනවා. මම ඒක කෑ ගහනවා. කෑ ගහම මෙහෙම වෙනවා. නෑ ඔතනින් ගන්න ඒකල් ගිහලා ගාදිනාරකාරේ කොහොමද පහා. අපි දුවනවා. එක මිනිස්සෙක් අතරින් දෙගෙන මම බැලුවා දැන් ගියා මේ මිනිස්සු මොකද. බෑග් එකේ පටි කරන්නේ ඒක හදනවා. අලියා ගිහින් තිබ්බා නම් අයි කුඩේ කුඩු. ඉතින් ඔක්කොම දිව්වා. ඒකනේ මේ මාසෙට යනතුරු ගන්න එනතුරු ගන්න. යම්. උඩට ගිය එකක්ද? පුස්සත් පටන් ගන්න ඕනේ. චිටියෝ තාම හෙන්නක් වෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. මේ ගල් කණු නේ. මේවා ඒ කාලේ දැන් තව 100 කට ඉස්සෙල්ලා මම ආහාරවලු. මේ එහා පැත්තේ තියෙන තනි ගහ නෙමෙයි. දෙවෙනි කොළ නැත් තනි ගහක් තියෙන්නේ. ඒකේ මුල කළු පාට වගේ තියෙන්නේ. ඔතන ඉඳලා තමයි ගල් බැම්ම මේ අතරේ බැඳලා තියෙනවා, ආහාරය බැඳලා තියෙනවා, මෙහෙ බැඳලා මෙහෙම බැඳලා මාලිගා තන කියන්නේ ඒක තමයි. මාලිගාව හදන්න ගල් බැම්ම අරන් ගිහිල්ලා තියෙනවා. මන්ද කෑල්ල ඔක්කොම මේ සමතලයි. ඒකේ තමයි මේ වගේ ගලේ සෙල් මේ අර මොකක්ද සක්මන් බලු හදලා. වෙනවනේ ගල් කන් හතර හතරක් කියලා තියෙනවා. ඉන්න බලන්න. ඒකට යන්නේ. නිදාන්ට වතුර ගෙනත් පාරවල තියෙනවා. නිදාන්ට ඒ වතුර නැත්තම් යන්නේ නැහැ. මැම්මද? මැනික් තියෙන නිදාන්ට ඒකට වතුර ගෙනත් හදනවා. දැන් සේරම අරගෙන තියෙන්නේ. මුර කොටිය. අම්මා. එතන පැත්තම පේනවා.
කුටියම තමයි ඒක. ඈ? මොකෙක් ආපේ. දෙමින්නේ නැහැ. මෙතන බිම ටිකක් වත්තාම තියනවා. දම්පියක් තිත් අතකට බේටි වුණා කොටේ ලිඳටනා එක කලමල පිපුණා. ඔය කියන්නේ කලම මුකියෙන්ද පොඩක් කල්පනා අහගන්න මෙහෙමයි. ඒ කාලේ තිබිලා තියෙනවා ගම්මාන. ඒ ගම්මානේ දැන් තමයි ඉතින් ඔය ටැප් ලයින් හරි මෙහි තියෙන්නේ. ඒ කාලේ වෙන තියෙන්නේ. ඒ වෙන අතුලේ ඒ සුද්ධ කරලා විදහාර ලිකට වස්තනවා මේ කොටේ. ඒක තමයි කොටේ නිද කියන්නේ. ඒක තමයි ඒ වගේ තමයි මිනිස්සු වතුර බොන්නේ නාන්නේ. ඒකේ ඒ ධම්මා අයියා ලොකු ගස් හදලා ඒ කපනවා මැද්දෙන්. ඔව් මැද්දෙන් දිනේ හදලා ඒක බස්සලා ලිකට ගන්නවා. අපි අර සිලින්ඩරෙන් බස්සනවා ඒ වගේ. ඒක හදලා ඉතින් මොහොම එහෙම වතුර බොන අවස්ථාවේ මේ අපි කියනවානේ දැන් කඩේ ඒ පවුලේ ඒ කියන්නේ ගමේ හරි අවත ගම්මානේ ගෑල් ළමයි පිරිමි ළමයි ඉතින් මහා මිනිස්සු අත්තලා අම්මලා උත්තලා දානවා බොනවා ඉන්නවානේ. ඒ අවස්ථාවේ ඉතින් අපි ආයේ මම කියන්නේ අහගන්න ගෑල් ළමයි දානවා ඉන්නවානේ. ඒකට අපි කියනවානේ කොටහල් වුණා මල්වරු වුණා ලැබීමකට පස් වුණා කියන්නේ. එහෙම වෙලා තියෙනවා ඒ ගෑල් ළමයි. ඒ නඩේ ඉඳපි ලොකු ළමයි. ඒකට තමයි කවිය කියන්නේ පොල්ලේ. උඩට නෙලිය වැටුනේ තල මල පිපුණා බිමට කළුව බෑවේ තල කඳු නැමුණා කඳන්තියක් තිත් අතට බේදි වුණා කොටේ ලිඳට නායක තල මල පිපුණා. අන්දරන් කැලේ දර කැඩුමට යන්න එපා පාලු ලිඳේ දිය මෑමට යන්න එපා අනුන් කියන බත් සිතකට යන්න එපා රත්තරන් මණිකේ මං ඇරි වෙන කෙනෙකුට යන්න එපා. ඔය ඉතර කල් කවි ඔය පරණ මිනිස්සු කියපු කවි මම ළඟ පොතක්ම තියෙනවා ලියපුවා රනේ ඔය පරණ කවි. ගොඩ කන්ද දුම්බාලා දුම් බින්දු නෙගොඩ කන්ද පිනි බාලා පිනි බින්දු පල්ලේ කැලේ මොර පැසිලා පැණි බින්දු අලුත් නොවර කලමලකට කවි සින්දු නිමං මොතොද ගස් උඩ යන රිල උන්ට වන්දන් මොතොද දියයට යන කිබලුන්ට
Hal motod tame koletame gonnunte Ellam motod ratkane ti kollante
ඇත්ත කෑ ගහක් දියනවනේ. අර යන්නේ. හරියන්නේ යනවා, set තුන් එක පත් වෙනවා. යන්න